සාදරයෙන් පිළිගන්නවා ඔයාලා සියලුම දෙනාව මගේ මාස්ටර් අප්ඩේටර් YouTube channel එකට. ඉතින් මැයි මාසයේ මහමැතිවරණය තියෙන නිසා මැයි මාසයට අදාළ අස්වැසුම මුදල් ලැබෙන්නේ නැද්ද යන්න පිළිබඳව ගොඩක් දෙනෙක් මගෙන් කමෙන්ට් කරලා අහලා තිබුණා. ඉතින් ඒ පිළිබඳව තමයි අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා මතක ඇතුව bell icon එකත් all කරලා තියාගන්න. ඉතින් මේ මාසේ 6 වෙනිදා මැතිවරණය තියෙනවා. ඉතින් මැතිවරණය නිසාවෙන් අස්වැසුම මුදල් නොලැබෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඔයාලට අස්වැසුම මුදල් මේ මාසයේදී ලැබෙනවා. මැතිවරණය කියලා ඔයාලගේ අස්වැසුම මුදල් දීම නවත්තන්නේ නැහැ. ඉතින් මැයි මාසයේදී අස්වැසුම මුදල් ලැබෙන්නේ කවද්ද කියලා දැන් අපි බලමු. ඉතින් මේ මැයි මාසයේදී අස්වැසුම මුදල් තාම අස්වැසුම සිස්ටම් එකට වැටිලා නැහැ. මේ මුදල් 5 වෙනිදා වගේ වන විට අනිවාර්යයෙන්ම අස්වැසුම සිස්ටම් එකට වැටිලා දවස් කිහිපයක් වගේ යද්දි ඔයාලගේ බැංකු වලට ඒ මුදල් වැටේ. ඉතින් මේ වගේ අස්වැසුම සම්බන්ධ අලුත් නිවුස් අප්ඩේට් පිළිබඳව දැනගන්න අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා channel එකත් එක්ක දිගටම එකතු වෙන්න. මේ වගේ අලුත් වීඩියෝ එකකින් නැවත අපි හමු වෙමු.